සුබ දවසක් හැමෝටම. ඔන්න මං අද ගියා මේ දවස්වල නිතරම කතා බහ වෙන මිස්ටර් කොත්තු එකට. අලුත්ගම අවුට්ලට් එකට තමයි මං ගියේ. ඇත්තටම ඇතුළට ගියාන් පස්සේ මට හරි දුක හිතුණා. මං විතරයි මුළු අවුට්ලට් එකටම. ඇත්තටම පව්වේස් වැඩ කරන මලිලා ටික නා. ඒ ළමයින්ගේ මූණු දැක්කම මට හරි දුක හිතුණා. ඒගොල්ලෝ තමන්ගේ පෙරපොල් රකින්නේ මෙහෙම ජොබ් එකක් කරලානේ. ඒ තරමට දැන් මිස්ටර් කොත්තු එපා වෙලා මිනිස්සුන්ට තියෙන්නේ. ඒ වුණාට ඉතින් ඇත්තට මේ සේවකයෝ ටික හරි පව්. මේ පේනව නේද? මුළු අවුට්ලට් එකම හිස්. මං විතරයි. මං ඒ මල්ලිගෙන් ඇහුවේ හැඳි පාරක් එහෙම කාලා නෑ නේද කියලා. කොල්ලට hina ගියා ඉතින්. ඊට පස්සේ ඉතින් මං කෑම බෙදා ගත්තා. මං ගත්තේ කොත්තුයි රයිසුයි මික්ස් එකක්. කියන්න අවුලක් නැහැ. ලොකු වාව් එකකුත් නැහැ ඉතින්. මං ගත්තේ සිංගල් පෝෂන් එකක්. ඒක රුපියල් 1300ක් උනේ. ඇත්තටම ඒ ගානට පාඩුවක් නැහැ. ඇත්තටම මම මෙතනට ගියේ චීස් කොත්තු එකක් කන්න. ඇත්තටම පාස්තා, පීසා ඒ හැමදේම ඉස්සර තිබුණා. දැන් ඒ කිසිම දෙයක් නැහැ. දැන් මෙතන තියෙන කොත්තුයි රයිසුයි විතරයි. ඒ වගේම මේකේ ෆස්ට් ෆ්ලෝර් එකේ වෙනමම ඒරියා එකක් තිබ්බ පාටිස් දාන්න. පීට්සා වලට වෙනම ඒරියා එකක් තිබ්බ. දැන් ඒ කිසි දෙයක් නැහැ. ඔක්කොම වහලා දාලා. ඇත්තටම තත්ත්වය හරිම සෝචනීයයි මෙතන දැක්කාම. නිකම්ම කොත්තුයි රයිසුයි පමණයි තියෙන්නේ කන්න. මේ හැබැයි බීම එකක් නම් තියෙන මිස්ටර් කොත්තුගෙන් ගහපු මං ගත්තේ බ්ලූබෙරි එක. ඒක නම් හරිම රසයි. මේ බීම එකට නම් මං 10න් 10ක් දෙනවා. එහෙනම් යාළුවනේ මං ගිහින් එන්නම්.